ගෙවී ගියපු අවුරුදු කොහොමද ගත වුනේ? ඒ ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඉස්සරහා අවුරුදු වල මොනව වෙයිද? ඒ ගැන තාම හිතා ගන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ මොනව කර කර දින්නේ? ආන් ඒක තමයි වැදගත්. මේ මොහොත ලස්සනට ගත කරනවා නම් ඒක තමයි වැදගත්. මේ මොහොත සාර්ථකව ගෙවෙනවා නම් ඒක තමයි වැදගත්. මේ මොහොත ඔබේ ජීවිතේ අලුත් වෙන විදිහට ගත කරනවා නම් ඒක තමයි වැදගත්. ඔබ සතුන් මරමරා හිටිය කෙනෙක් වුණත් දැන් ඔබ සත්තු මරන්නේ නැත්තම් ඔබේ ජීවිතය අලුත් වෙනවා. ඔබ හොරකම් කර කර හිටපු කෙනෙක් වුණා දැන් හොරකම් කරන්නේ නැත්තම් ඔබේ ජීවිතය අලුත් වෙනවා. ඔබ වැරදි කාම සේවනයේ සල්ලාලකම කර කර හිටියත් දැන් ඔබ ඒවා අත්හැරලා ඔබේ ජීවිතය අලුත් වෙනවා. බොරු කිය හිටියත් දැන් ඔබ බොරු කියන්නේ නැත්තම් සත්‍ය කතා කරනවනේ ඔබේ ජීවිතය අලුත් වෙනවා. මත්ද්‍රව්‍ය මත්පැන් ආදී පාවිච්චි කර කර හිටියත් ඔබ දැන් ඒ දේවල් අත්හැරලා නම් ඔබේ ජීවිතය අලුත් වෙනවා. ඒ නිසා ගෙවී ගියපු අතීතේ පරණ වුණා. ඉස්සරහට මොනවා වෙයිද කියලා අපි දන්නේ. දැන් මේ මොහොත ඔබට පුළුවන් තරම් ලස්සනට හදන්න. කලින් පොයවල් වල උපෝසත අෂ්ටාංග සීලේ ගන්න බැරි වුණත් දැන් එළඹෙන පොය තියෙනවා. ඒ පොයවල් වල ඔබ අනිවාර්යෙන් උපෝසත අෂ්ටාංග සීල ගන්න. සිල්වත් වෙන්න. ඔබේ ජීවිතය අලුත් වෙයි. එහෙම අලුත් වෙන දවස් වලින් ඔබ සතියක් ගත කරොත් ඔබේ සතිය අලුත්. එහෙම අලුත් සති 4කින් ඔබට අලුත් මාසයක් ලැබෙයි. ඒ බඳු අලුත් වෙන මාස 12ක් ගත කරොත් ඒ අවුරුද්දම අලුත් අවුරුද්දක් නෙමෙයිද? ඒ නිසා මේ මොහොතේ ඉඳන් පින් කරන්න පටන් ගන්න. කුසල් වඩන්න පටන් ගන්න. යහපතේ හැසිරෙන්න පටන් ගන්න. ධර්මයේ හැසිරෙන්න පටන් ගන්න. සිල්වත් වීම පටන් ගන්න. ඔබට දිනෙන් දින අලුත් වෙන නැවුම් ජීවිතයක් ඇති කරගන්න වාසනාව ලැබේවි.